එකක් ගේනවා අපේ වින්චුන් ක්‍රමයේ ශ්‍රේණි පරීක්ෂණ සම්බන්ධයෙන්. එතකොට ගොඩක් අය මගෙන් අහලා තිබුණා අපේ වින්චුන් සිස්ටම් එකේ ශ්‍රේණි ගත කිරීම කරනවද, ග්‍රේඩින්ග්ස් තියනවද, බෙල්ට්ස් තියනවද, කොහොමද මේකේ උපදේශකවරයෙක් වෙන්නේ වගේ ප්‍රශ්න ගොඩාක් අය මගෙන් අහලා තිබුණා. ඉතින් ඒ නිසා මේ හැමෝටම උත්තරයක් තමයි මේ තියෙන්නේ. අපිට තියෙනවා ග්‍රේඩින් සිස්ටම් එකක්. ඒ කියන්නේ අපේ සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එක අපේ රටවල් 20ක් තියෙනවා. මව් සංගමයේ තියෙන ජර්මනියේ මගේ ගුරුවරයා ග්‍රෑන්ඩ් මාස්ටර් තොමිලු බෝලි. එතකොට එයා යටතේ රටවල් 20ක ශාඛා ජාලයක් තියෙනවා. එතකොට මේ රටවල් 20ම එකම සිලබස් එකක් තමයි මේ උගන්වන්නේ. ඉතින් ග්‍රේඩින් සිස්ටම් එකක් හැමෝම එකම විදිහටයි කරන්නේ. මුළු රටවල් 20ම එකම විදිහට යන්නේ. ඒත් මේ තමයි අපේ ග්‍රේඩින් සිස්ටම් එක. මේකේ ස්ටුඩන්ට් ලෙවල් 12ක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය ශ්‍රේණි 12ක් තියෙනවා. ඒ 12න් පළවෙනි ශිෂ්‍ය ශ්‍රේණි 4 බේසික් ලෙවල් එක කියලා තමයි ගණන් ගන්න. එතකොට බේසික් ලෙවල් එකේ ශ්‍රේණි 4ක් තියෙනවා. පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය, හතරවෙනි ශ්‍රේණිය කියලා. ඊට පස්සේ ආපහු එනවා ඉන්ටර්මීඩියට් ලෙවල් එකට. ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ශ්‍රේණි 4ක් තියෙනවා. පස්වෙනි ශ්‍රේණිය, හයවෙනි ශ්‍රේණිය, හත්වෙනි ශ්‍රේණිය, අටවෙනි ශ්‍රේණිය කියලා. ඉන් පස්සේ තව ශ්‍රේණි 4ක් තියෙනවා. ඒ තමයි ඇඩ්වාන්ස් ලෙවල් කියලා. එතකොට 9 වෙනි ශ්‍රේණිය, 10 වෙනි ශ්‍රේණිය, 11 වෙනි ශ්‍රේණිය, 12 වෙනි ශ්‍රේණිය. මෙන්න මේ විදිහට තමයි ස්ටුඩන්ට් ලෙවල් එක ශ්‍රේණිගත වෙලා තියෙන්නේ. ඊළඟට නැවත ශ්‍රේණි 12ක් තියෙනවා. ඒ තමයි ටෙක්නීෂියන් ග්‍රේඩ් කියන එක. නැත්තම් ගුරු ශ්‍රේණිය කියන එක. ගුරු ශ්‍රේණියේ කොටස් තුනකට බෙදලා තියෙනවා. බේසික් ලෙවල්, ඉන්ටර්මීඩියට් ලෙවල්, ඇඩ්වාන්ස් ලෙවල් කියලා. එතකොට මේකේ ටෙක්නීෂියන් ලෙවල් පළමු ශ්‍රේණිය නැත්නම් ගුරු ශ්‍රේණියේ පළමු එක, ගුරු ශ්‍රේණියේ දෙවෙනි එක, ගුරු ශ්‍රේණියේ තුන්වෙනි කොටස, ගුරු ශ්‍රේණියේ හතරවෙනි කොටස. මේ විදිහට තමයි කොටස් කරලා තියෙන්නේ. ඒතකොට කොහොමද උපදේශකවරයෙක් වෙන්නේ? උපදේශකවරයෙක් වෙන්නේ කාට හෝ අපේ සංවිධානයේ සංවිධානයට එකතු වෙලා අපේ සංවිධානයේ වින්චුන් ක්‍රමය ව්‍යාප්ත කරන්න, ඉස්සරහට ගෙනියන්න, ඒක පුහුණු වෙලා ඒකෙන් තව කෙනෙකුට උගන්වන්න කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ කැපවීම කරන්න පුළුවන් නම් එයා 8 වෙනි ශ්‍රේණියට පැමිණෙන්න ඕන. 8 වෙනි ශ්‍රේණිය සමත් වුණාට පස්සේ එයාට 8 වෙනි ශ්‍රේණියෙන් තමන් උපදේශකවරයෙක් විදිහට ප්‍රධාන ගුරුවරයා යම්කිසි පුද්ගලයෙක් එනවා මං ගාවට ආවට පස්සේ එයා 8 වෙනි ශ්‍රේණියට එනවා. 8 වෙනි ශ්‍රේණියට ආවට පස්සේ එයා කියනවා මම කැමති තව කෙනෙකුට උගන්වන්න කියලා. එතකොට මම එයා බලලා එයා මේක කරගෙන යයි කියලා හිතනවා නම් විශ්වාසවන්තව කරගෙන යයි කියලා හිතනවා නම් අපේ සංවිධානයේ වින්චුන් ක්‍රමය ව්‍යාප්ත කරන්න එයා කැප වෙලා වැඩ කරයි කියලා හිතනවා නම් එතකොට මම එයාව මගේ ගුරුවරයාට නැත්නම් ග්‍රෑන්ඩ් මාස්ටර් තුමුලි බෝලිට මම හඳුන්වලා දෙනවා මෙන්න මෙයා උපදේශකවරයෙක් විදිහට පුහුණු වෙන්න සුදුසුයි. මෙයා උපදේශකවරයෙක් විදිහට ඉස්සරහට අපිත් එක්ක කටයුතු කරනවා කියලා. එතකොට උපදේශකවරුන්ට වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එයින් පස්සේ උපදේශකවරයෙක් විදිහට එයා සහතිකලා උපදේශකවරයෙක් විදිහට පත්වීම ලබනවා. ඊට පස්සේ යාට පන්ති කරගෙන යන්න පුළුවන්. එතකොට උපදේශක ශ්‍රේණියට ආවට පස්සේ කෙනෙක් ටෙක්නීෂියන් ලෙවල් එක කියලා කියන්නේ ගුරු ශ්‍රේණිය කියලා මම කියවනේ. ඒතකොට ගුරු ශ්‍රේණියේදී මොනවද අපි ඉගෙන ගන්න? අපි ස්ටුඩන්ට් ලෙවල් එකේදී මේ සම්පූර්ණම සිලබස් 12 තුල ඉගෙන ගන්නේ සිනිම් තාව් චම්කියු වලට අදාළ දේවල්. එතකොට ඒකෙදී ගොඩාක් වපසරියක් කව වෙනවා ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන්. ස්ටුඩන්ට් ලෙවල් 10 9 10 11 12 වගේ වෙනකොට පොළ වලින් ගැහුවහම මොකද කරන්නේ? කැපෙන ආයුධයකින් ගැහුවොත් මොකද කරන්නේ? කැපෙන දිග ආයුධ වලින් ගැහුවොත් මොකද කරන්නේ? 4-5 දෙනෙක් එකවර පහර දුන්නොත් මොකද කරන්නේ? 4-5 දෙනෙක් එක්කෙනෙක් අතේ ආයුධයක් තියෙනවා අනිත් එක්කෙනා ආයුධයක් නැතුව ගහනවා. එතකොට මොකද කරන්නේ? ඒ වගේ ගොඩාක් කරුණු කාරණා පුහුණුවීම් කරනවා මෙන්න මේ ඇඩ්වාන්ස් ලෙවල් එකේදී ස්ටුඩන්ට් ලෙවල් එකේ. එතකොට ටෙක්නීෂියන් ලෙවල් එකේදී පළවෙනි සහ දෙවෙනි ලෙවල් එකේදී එතන තියෙන්නේ
සිලිම්තාව සහ චම්කියු වල අවසාන කොටස් වල තියෙන ශිල්ප ක්‍රම කොහොමද අපි භාවිතා කරන්නේ කියලා තමයි ඒ දෙකේදී ඉගෙන ගන්න. ඊට පස්සේ 3 සහ 4 දී තමයි අපි BUG පටන් ගන්න. ඊට පස්සේ දමියත් මේ අතර පටන් ගන්නවා 4 වෙනි ශ්‍රේණියට වගේ යනවා. ඒ නිසා මේ වගේ පැහැදිලිවම මුල ඉඳන් අගට ඉතා හොඳ විෂය නිර්දේශයක් යටතේ තමයි අපේ වින්චුන් ක්‍රමය අපි උගන්වන්නේ. ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් මේක ඉවර කරන්න කොච්චර කාලයක් යනවද? ඔන්න මගෙන් ඊළඟට අහපු ප්‍රශ්නේ. මේ සිස්ටම් එක ඉවර කරන්න සාමාන්‍යයෙන් අපි ගමු ස්ටුඩන්ට් ලෙවල් එකට යන්න. ශිෂ්‍ය ශ්‍රේණියට යන්න. එතකොට ශිෂ්‍ය ශ්‍රේණියේ පළවෙනි 4 සිලබස් 4. පළවෙනි සිලබස් 4. මේ එක සිලබස් එකක් සාමාන්‍යයෙන් ඉවර කරන්න ලංකාවේ මට්ටමින් අපි ඉවර කරන්න වෙන්නේ මාස 6කින්. නැත්තම් අවම මාස 4යි. උපරිම මාස 6යි, අවම මාස 4යි. බොහෝ දුරට ගොඩක් දරුවෝ, ගොඩක් ශිෂ්‍යයෝ මාස 4 වෙනකොට මේ සිලබස් එක ඒගොල්ලෝ ඉවර කරනවා. එයින් පස්සේ තමයි ශ්‍රේණි පරීක්ෂණය කියන්නේ. ශ්‍රේණි පරීක්ෂණය තිබ්බයින් පස්සේ ඒකෙන් පාස් වෙනවා. පාස් වුණාම ඊළඟ ශ්‍රේණියට යනවා. එතකොට සාමාන්‍යයෙන් මේ එක ශ්‍රේණියක් ඉවර වෙන්න අවම මාස 4යි, උපරිම මාස 6යි. ගොඩක් දුරට මාස 4යි. එතකොට මේ එක ලෙවල් එක බේසික් ලෙවල් එක ඉවර කරන්න සාමාන්‍යයෙන් අවුරුද්දකුත් සාමාන්‍යයෙන් අපි මාස 4 ගානේ ගත්තොත් අවුරුද්දට 3යි ඉවර වෙනවා. එතකොට අවුරුද්දකුත් මාස 4ක් විතර යනකොට එයා බේසික් ලෙවල් එක ඉවර කරනවා. මේ සාමාන්‍යයෙන් පැය දෙකේ පන්තිට ඇවිල්ලා මම කියන්නේ. හරි. සතියකට පැය දෙකක් පුහුණු වීම ලබනවා. එතකොට මාසෙට දවස් 4යි මාසෙට පැය වලින් ගත්තොත් පැය 8යි. ඊළඟට පස්වෙනි ලෙවල් එකේ සාමාන්‍යයෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. සමහර අය ඉන්නවනේ ඉක්මනින් ඉගෙන ගන්නවා. සමහර අය ටිකක් කල් යනවා. සමහර අයට ඉක්මනින් තේරෙනවා. සමහර අයට ටිකක් පරක්කු වෙලා තේරෙන්නේ. ඒකට තියෙන ස්ලෝ ලර්නර්ස්ලා, ෆාස්ට් ලර්නර්ස්ලා කියලා කට්ටි දෙකක් ඉන්නවනේ. ඒ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න අය. සාමාන්‍ය ඔය මැද්දේ ඉන්න අය. මීඩියම් ලෙවල් එකේ අයට සාමාන්‍යයෙන් මේ ඉන්ටර්මීඩියට් ලෙවල් එක මාස 6ක් 4ක් අතර ඉවර කරන්න පුළුවන්. මේකේ ටිකක් ලොකු සිලබස් එකක් තියෙන්නේ මේ පස්වෙනි සිලබස් එක. අනිත් ඒවා බොහොම කෙටි සිලබස්. මේක ඉවර කරන්න පුළුවන් මාස අවුරුද්දකුත් මාස 4කින්. ඒ කියන්නේ එතනත් මාස 4 ගානේ යන්නේ. එතකොට ඔක්කොම ගත්තොත් අවුරුදු 3ක් 4ක් අතර ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙකුට මම කිව්වේ සතියකට පැය දෙකක් මාසෙට පැය 8ක් නැත්නම් දවස් 4ක් පුහුණු වෙලා ගෙදරත් පුහුණු වෙලා පන්තිට ඇවිල්ලා ඉගෙනගෙන ගෙදරත් පුහුණු වෙලා කරන කෙනෙකුට අවුරුදු 3ක් 4ක් යනකොට මේ ස්ටුඩන්ට් ලෙවල් 12ම ඉවර කරන්න පුළුවන්. ඊළඟට හැබැයි මේක තීරණය වෙන්නේ ඔබ කොච්චර මේ වෙනුවෙන් කැප වෙනවද කියන එක අනුව. සමහර දරුවෝ ඉන්නවා මාස දෙකෙන් මේ බේසික් ලෙවල් එකේ පළවෙනි සිලබස් එක අල්ලලා ඉවර කරනවා. ඒගොල්ලන්ගේ ඇඟෙන් එළිය අපි බලන්නේ අතට එක්සෑම් එකේදී බලන්නේ මේ ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව එයාගේ ඇඟෙන් එළියට එනවද ඒ අවස්ථාවේදී. තමන්ගේ ඇඟෙන් එළියට එනවද මේ ඉගෙනගත්ත දේවල් කියලා. එහෙම නැතුව දෙන්නෙක් බලලා මේ 1 2 3 කියනකොට ටෙක්නික් එකෙන් ටෙක්නික් එකට කරනවාද ඒ ටෙක්නික් එක හරියද? එහෙම නෙමෙයි. ටෙක්නික් එක ගුරුවරයාත් එක්ක කරන්න ඕනේ. ටෙක්නික් එක වැරදුනොත් ගුරුවරයා ගන්න. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒ නිසා තමන් ටෙක්නික් හරියට ප්‍රැක්ටිස් කරනවා නම්, කැප වෙලා ප්‍රැක්ටිස් කරනවා නම් ඒ කෙනා සාමාන්‍යයෙන් මාස 2කින් 3කින් සිලබස් එකක් ඉවර කරනවා. එතකොට සමහර වෙලාවට අවුරුදු 4න් කරන එක අවුරුදු 3කින් ඉවර කරන්න පුළුවන්. තව කෙනෙක් අවුරුදු 2කින් ඉවර කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා මාස 4 වෙනකොට සිලබස් දෙකක් එකපාර කරන අය. හරි ඉක්මනට ඉගෙන ගන්න අය ඉන්නවා. හරි ඉක්මනට හැකියාවක් තියෙන අය ඉන්නවා. තමන් ඉගෙනගත්ත දේ ඇඟෙන් එළියට එන. එහෙම අයට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා බොහොම කැපවීමෙන් උනන්දුවෙන් පන්තිය කරන දේවල් ගෙදරත් ගිහලා ප්‍රැක්ටිස් කරලා උනන්දුවෙන් කරන කෙනෙකුට අවුරුදු 2 3ක් යනකොට 3ක් විතර යනකොට සම්පූර්ණයෙන්ම ස්ටුඩන්ට් ලෙවල් එක ඉවර කරන්න පුළුවන්. ටෙක්නිෂියන් ලෙවල් එක නම් ඊට ටිකක් වෙනස් කතන්දරයක් තියෙන්නේ. ටෙක්නිෂියන් ලෙවල් එකේ මේවට නිශ්චිතව කරපු يعني කාලයක් තියෙනවා. ඒ කාලේ අනුව
තමන් පුහුණුවීම් කරන්න ඕනේ. මොකද ටෙක්නිෂියන් ලෙවල් එක කියන්නේ ගුරු ශ්‍රේණිය. ඒක හරියටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ. චම්කියු හරියට තේරුම් ගන්න ඕනේ. සිනින්තා හරියට ට්‍රේනින් තේරුම් ගන්න ඕනේ. BUG හරියට තේරුම් ගන්න ඕනේ. සහ ඒව ප්‍රායෝගිකව යොදා ගන්න තමන්ට තමන්ට හැකියාව තියෙනවා. ඒ නැත්නම් පුහුණුවීම් කරන්න. එතකොට මේකෙත් හැබැයි සාමාන්‍යයෙන් පස්වෙනි ලෙවල් එක වගේ ටෙක්නීෂියන් ලෙවල් පස්වෙනි ලෙවල් එක වගේ කියන්නේ මාස්ටර් ලෙවල් එක කියන එක. එතකොට මාස්ටර් කෙනෙක් මේ ටෙක්නීෂියන් පස්වෙනි ලෙවල් එකේදී මාස්ටර් ලෙවල් එකට එනවා. මාස්ටර් කෙනෙක් වුණාම එයා සිනිම්තාව, චම්කියු, BUG සහ ඩමිය සම්පූර්ණයෙන්ම එයා දන්නවා. එතකොට මෙතනට යන්න කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 15ක් විතර ගත කරනවා. ඒක තමයි ඇත්තටම ටයිම් එක. අවුරුදු 20ක කෙනෙක් ආරම්භ කරොත් හරියට ප්‍රැක්ටිස් කරලා හරියට ට්‍රේනින් කරලා ඉස්සරහට එනවා නම් අවුරුදු 35 විතර වෙනකොට එයාට මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ ක්‍රමවේදය. එතකොට මේකේ ටෙක්නීෂියන් ලෙවල් ෆස්ට් කියන කෙනාවත් මේකේ උපදේශක නැත්නම් ඉන්ස්ට්‍රක්ටර් කියන කෙනාවත් අපේ ලෙවල් එක අපේ ක්‍රමවේදය ඇතුලේ ලෝකේ ඕනම කෙනෙක් පිළිගන්නවා මෙයා අහවල් පෙළපතේ අහවල් ශ්‍රේණියේ ඉන්න කෙනෙක්. ටෙක්නීෂියන් දැන් මම රතු පාට ලෝගෝ එකක් එක්ක මේ ටී-ෂර්ට් එක අඳින්නේ. ඒතකොට මාව දැක්ක ගමන් ලියොන්ටින් පෙළපතට අදාළ සියලුම ස්ටුඩන්ට්ස්ලා දන්නවා ලෝකේ ඉන්න මම ටෙක්නීෂියන් ලෙවල් ෆස්ට් එකේ ඉන්න කෙනෙක් නැත්නම් ටෙක්නීෂියන් ලෙවල් එකේ ඉන්න කෙනෙක්. එහෙම පැහැදිලිව ඊටාම නිර්වුල් විෂය නිර්දේශයක් එක්ක ක්‍රමවේදයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මම හිතන්නේ අපේ ශ්‍රේණි ගත කිරීම සහ විචුම් වල ඉස්සරහට යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් එන්නේ. බොහොම ස්තුතියි.